යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබට ආශිර්වාදයි. අපට සෝදිසි පැමිණෙන්නේ ඇයි? නුඹේ දෙවි වූ ස්වාමීන් වහන්සේ නුඹ යටහත් කර, නුඹ සෝදිසි කර, උන්වහන්සේගේ ආඥා නුඹ ආරක්ෂා කරනවාද නැද්ද? නුඹේ සිතේ තිබෙන දේ දැනගන්නා පිණිස. නුඹලාගේ මුළු සිතින්, මුළු ආත්මයෙන් නුඹලා දෙවියන් වහන්සේට ප්‍රේම කරනවාදයි දැනගන්නා පිණිස සෝදිසි කරනසේක. දෙවියන් වහන්සේගේ මාර්ගයේ හැසිරෙනවාදයි දැනගන්නා පිණිස. උන්වහන්සේගේ ආඥාවලට ඇහුම්කම් දෙන්නේද නැද්ද කියා දැනගන්නා පිණිස. ඇදහිල්ල පරීක්ෂා කිරීමට, ඉවසීම ඉගෙන ගන්නා පිණිස. ස්වාමින් වහන්සේ ධර්මිෂ්ඨයා විමසනසේක. දේව කැමැත්ත සිදුවනතුරු දෙවියන් වහන්සේගේ පනත් ඉගෙන ගන්නා පිණිස. දේව මඟ පෙන්වීම මත ගමන් කිරීම ඉගෙන ගන්නා පිණිස. වඩාත් හොඳ ඵල දරන පිණිස. දේව සේවයට සුදුස්සන් වන පිණිස. රන්මෙන් වටිනා අයවන පිණිස. දේව රාජ්‍යයේ රහස් අපට එළිදරව් කරන පිණිස. ජීවනයේ ඔටුන්න ලබන පිණිස. මොහොතක් සිතන්න. දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරනසේක්වා. ආමේන්.